කොහෙද අපි යන්නේ? යනවා හයික් එකක්. කුකුගේ පළවෙනි හයික් එකනේ. හා? කුකු? Are you ready? අපි කෑම කන්න රෙස්ටෝරන්ට් එකකට ආවා. අපි ටේක් අවේ අරගන්නවා. මොකද අපිට වැඩි වෙලාවක් නෑ අද හයික් එකට ගිහිල්ලා අපි ඉක්මනට එන්න ඕනේ. මොකද සසංකට get together party එකක් තියෙනවා හවස 7 වෙද්දී. ඒ නිසා අපි ඉතින් හයික් එක ගිහිල්ලා ගෙදර යන්න ඕනේ ඉක්මනට. ඒ නිසා දැන් අපි මෙතනින් බර්ගර් එකකුයි චිප්ස් එකකුයි ගත්තා. ඒක අරගෙන අපි හයික් එක ගිහිල්ලා එතන තියෙන ස්පොට් එකකට වෙලා කන්න තමයි හිතාගෙන ඉන්නේ. Hello guys. අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කුකු? පොඩ hina වෙලා ඉන්න. පිටිපස්සට යන්න. නෑ දැන් ඇති දැන් යන්න නැත්තම් පාරක්. හරි පොඩ hina වෙලා ඉන්න. පොඩ්ඩකුත් හෙලෝ අපි තැනට ආවා. මේ කන කිඹුලෙක් වගේ කට අරින්න ඕනේ. හයි ඉතින් අපි තැනට ආවා. මේ පිටිපස්සේ තියෙන මෙතන උඩට නැග්ගට පස්සේ තියෙන වීව් එක. මෙයා මට කිව්වේ මොකද්ද එන ලොකු වෝක් එකක් කියලා. එන ලොකු හයික් එකක් කියලා. කොච්චර වෙලාවක පැය දෙකක හයික්. පැය දෙකක හයික් එකක් කියලා කිව්වේ. මේක මේ පැත්තෙන් ගිහිල්ලා අනිත් පැත්තෙන් බහින්න තියෙන්නේ. මැක්සිමම් මම හිතන්නේ මුළු ට්‍රේල් එකම 300 මීටර්ස් දුකනේ. මොකද මේක මේ හයික් එකක් නෙමෙයි. ඇත්තට මේක මේ බ්‍රිජ් එකක්. මේක ඉතින් අපි හයික් එක යන අර දිගටම තියෙන පාර ලස්සන. ගහව තියෙන වීව් එක තමයි තියෙන්නේ. මං හිතන්නේ ඒක ඒ පැත්තට යන්න පුළුවන් කියලා. යන්න පුළුවන්. ඒ පැත්තට මිනිස්සු ගහලවත් නෑ. මම හිතනවා අපිට යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු කොහොමද වීව් එක පේන්නේ කියලා. මේකේ නම තමයි නූජි ට්‍රෙසල් බ්‍රිජ්. මේක මේ තියන්නේ අපේ ගෙදර ඉඳලා නම් කොච්චර දුර කියලා තියන්නේ? පැය දෙකක්. කිලෝමීටර් 111ක්. කිලෝමීටර් 111යි පැය දෙකක් දුර අපි ඩ්‍රයිව් එකක ආවා. අපේ කායි කතන නෑ චූටි ළමයා අපේ. චූටි ළමයාට කිසිම අයිඩියා එකක් නෑ අපි කොහෙද ඉන්නේ උඩද ඉන්නේ බිමද ඉන්නේ. මොකුත් එයාට තේරෙන්නේ නෑ. දැන් තියෙන්නේ මෙයා මට බැනපු එකේ වැරද්ද හදාගන්න තියෙන්නේ. මේක වෙන මීටර් 300ක් දුර මේ පාරක් නෙමෙයි. කිලෝමීටර් දෙකක් තියෙන අපිට ඇවිදින්න. නේද? යා. ඉතින් අතන ඉස්සරහා ගහලා හැවද මොනවද? මොකද ඉස්සරහ? අතන පල්ලෙහා බෝඩ් එකේ තිබ්බේ මීටර් 300යි කියලා. මේ පාර මොකද කියන්නේ?
මුකුත් කොම කර වෙලා තියෙන සමයක හින්දානේ. මම්මා සෝරි පියා කොෆි බොන්න මගේ මොකා ක්‍රේවිං එක සටිස්ෆයි කරගන්න. ඔව් හෂාර ටිකක් ටයර්ඩ් වෙලා ඉන්නේ. එයා පොඩ්ඩක් ටයර්ඩ් වෙලා මේ කුක්කා නිසා එයා අපිට වද දෙනවා චුට්ටක්. කොන මූඩ් එක ෆික්ස් කරන්න අපි ආවේ. Yes, I need coffee. ඕකේ. Oh man. හයි කියා ගිහිල්ලා මෙයා කඩම් වැටිලා ඉන්නේ.